මාවල වංචාවල පනාගපු ආර්ය සෙවන නිවසේ පදිංචිව සිටි ආර්යදාස කංකානම්ගේ සහ මල්ගහගමගේ ස්වර්ණ ආදරණීය යුවලට 1964 මාර්තු 10 වන දින සුවිශේෂී දිනයක් විය. ඒ තම සෙනෙහබර කැදැල්ලට නවක සමාජිකයෙකු එකතු වීමය. ජයලාල් අජිත් කංකානම්ගේ ලෙස නම් තබන්ට යෙදුණු එම නව සමාජිකයා අද අප කතානායකයා වන්නේය. සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගේ සෙනෙහස සමග හැදී වැඩුණු කුඩා අජිත් තම ඉගෙනීම් කටයුතු සිදු කරනු ලබුණේ කාල මහින්ද විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථක බවසන් කළ ඔහු සිය ජීවිතයේ නවම පරිච්ඡේදය ආරම්භ වී 1989 ඔක්තෝබර් 13 වනදාය. ඒ තැපැල් ස්ථානාධිපති සහ සංඥාදායක සේවයේ දෙවන පෙරනිලධාරියෙකු ලෙස තැපැල් දෙපාර්තමේන්තු සේවයට එක්වෙමිනි. එතැන් සිට පිටකොටුව මරදාන යන තැපැල් කාර්යාලවල සේවය කළ අජිත් මහතා 1993 පෙබරවාරි 2 වෙනිදා ගාල්ල තැපැල් කාර්යාලයේ සේවයට පැමිණෙනුවේ තම උපන්කම වෙනුවෙන් සේවය කිරීමේ වාග්ය ලබමිනි. 1996 ජුනි 6 වන දින සිය ආත්මගත සහායිකාව වූ දිලන්ති ලෙනොරා මෙනවිය සමග විවාහ වූයේ දීර්ඝ ආදර කතාවක නවම පිටුවක් පෙරළවමිනි. ඉන් පසුව 2000 වසරේ ගාල්ල පෝද්දල තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කළ අජිත් මහතා 2003 ජනවාරි 16 වන දින ඒකබද තැපැල් සේවයේ පී කාණ්ඩයේ පළමුවන ශ්‍රේණියට උසස් වීම ලබා ගත්තේය. අනතුරුව 2009 දෙසැම්බර් 22 වන දින පාලක විමර්ශන කාර්යාලයට අනුයුක්තව විමර්ශන පරීක්ෂක තනතුරේ සේවය කරන ලදී. එතැන් සිට දිසා පාලන නිලධාරී ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කළුතර ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් බස්නාහිර පළාත දකුණ පාලන ලේකම් කාර්ය මණ්ඩල යන තනතුරුවල සිට සුය රාජකාරී ඉටු කරන ලදී. 2023 දෙසැම්බර් 1 වෙනි දින පාලක මෙහෙයුම් තනතුරට උසස් වීම ලද අජිත් කංකානම්ගේ මහතා විශ්‍රාම යනතුරු එම තනතුරේ රාජකාරී කටයුතු කළේ 35 වසරක නිකැලැල් සේවාවක් තැපැල් දෙපාර්තමේන්තුවට පිරිනමමිනි. අද දින ශ්‍රේවීන් විශ්‍රාම ලබන අජිත් කංකානම්ගේ මහතාණනි, ඔබට අප සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.